ආයිබෝවන් හැම දෙනාටම පසුගිය වීඩියෝවෙන් මම ඔබ වෙත ගෙනාවා කුඩා ව්‍යාපාරයකට පිරිවැය කියන සංකල්පය වැදගත් වෙන්නේ ඇයි? පිරිවැය කියන්නේ මොකක්ද? පිරිවැය අපි මොන විදියටද වෙන් කරගන්නේ කියලා. අපි ප්‍රධාන වශයෙන්ම සරලව හඳුනාගත්ත පිරිවැය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. variable cost නැත්නම් විචල්්‍ය පිරිවැය සහ fixed cost ස්ථාවර පිරිවැය කියලා. අද අපි එතනින් එහාට ගිහිල්ලා බලමු කුඩා ව්‍යාපාරයක මේ පිරිවැය කළමනාකරණය කරගන්න මොනවද කරන්න ඕන කියලා. පළවෙනිම දේ තමයි ඔබ හැම දවසකම වෙන පොඩි හෝ වියදම සටහන් කරගන්න ඕනේ. ඒක මොබයිල් ඇප් එකක වෙන්න පුළුවන්, මොබයිල් එකේ වෙන්න පුළුවන්, පොතක වෙන්න පුළුවන්. එහෙම කරාම ඔබට තියෙන වාසිය තමයි ඔබට මේ මුදල් පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. වියදම් පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මුදල් සහ වියදම් වල කන්ට්‍රෝල් එකක්, පාලනයක් කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔබ හඳුනා ගන්න ඕනේ ඔබගෙන් වෙන අනවශ්‍ය වියදම් මොනවද කියලා. ඒ කියන්නේ අපි වැඩිපුර ස්ටොක් මිලදී ගන්නවද? නැත්නම් අපි විදුලිය ජලය අනවශ්‍ය විදිහට පරිහරණය කරන අපතේ යවනවද? ඒ වගේම අපි අනවශ්‍ය සේවාවන් වලට, භාණ්ඩ වලට ව්‍යාපාර වෙනුවෙන් මුදල් වෙන් කරනවද කියන එක. ඊළඟ වැදගත්ම කාරණයක් තමයි අපේ ව්‍යාපාරයේ ප්‍රොඩක්ට් එකක අපි මිල තීරණය කරද්දී අනෙකුත් ව්‍යාපාරවල අපේ නිෂ්පාදනම විකුණන අලෙවි කරන අනිකුත් ව්‍යාපාරවල මිල ගණන් එක පොඩි සංසන්දනයක් අපි කරලා බලන්න ඕනේ. ඒක අපිට ඉතාම වැදගත් වෙනවා මිල තීරණය කරගන්න. හරි, අපි දැන් කතා කරා පිරිවැය කියන්නේ මොකද්ද? පිරිවැය වර්ග මොනවද? ඒ වගේම ඒ පිරිවැය හඳුනා ගැනීමෙන් අපිට තියෙන වාසි මොනවද? ඒ වගේම කුඩා ව්‍යාපාරයක පිරිවැය මේ කොහොමද අපි කළමනාකරණයක් කරගන්න මොනවද කරන්න ඕන පොඩි දේවල් කියන එකත් අපි කතා කරා. දැන් අපි බලමු ව්‍යාපාරයේ භාණ්ඩයක ඒකකයක අපි මිල තීරණය කරගන්න කොහොමද මේ පිරිවැය සලකා බලන්නේ කියලා. හරි, අපි මේ සරල උදාහරණය බලමු. අපි හිතමු මේක මේ පේස්ට්‍රි ෂොප් එකක් කියලා. එතකොට දවසකට පේස්ට්‍රි 200 ගාන නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් දවස් 25ක් වැඩ කරනවා නම් අපි දල වශයෙන් හිතමු ඒකක 5000ක් පේස්ට්‍රි 5000ක් නිෂ්පාදනය කරනවා. එහෙනම් බලමු දැන් පිරිවැය කොහොමද මේකට අපි ගලපන්නේ කියලා. අපි දැන් යන්නේ ඒකක පිරිවැය හඳුන ගන්න. පළවෙනි මේක අපි බලමු මූලික වියදමක් තමයි මේ අමුද්‍රව්‍ය වලට යන පිරිවැය. ඒකකයකට පේස්ට්‍රි එකකට අමුද්‍රව්‍ය වලට කොච්චර යනවද? අපි හිතමු දල වශයෙන් ඒකට අවශ්‍ය කරන පිටි, සීනි, වෙනත් ලුණු, මේ වගේ දේවල් වලට දල වශයෙන් ඒකකයකට එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 80ක් යනවා කියලා. ඒක අපිට සරලව හඳුනා ගන්න පුළුවන් සමස්ත වියදම. ඒ සඳහා යන සමස්ත වියදම ඒ ඒකක ගාණෙන් බෙදුවට පස්සේ අපිට ඒක සරලව අරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු වැටුප් සේවකයෙක් මේකේ වැඩ කරනවා නම් ඒ වැටුප වෙනුවෙන් අපි ගෙවනවා 50000ක් කියලා හිතමු. එතකොට ඒකක 5000ක් දැන් අපි මේ ව්‍යාපාරය නිෂ්පාදනය කරනවා පේස්ට්‍රි. 5000න් බෙදුව මේ 50000 අපිට ඒකකයකට කීයක් එනවද? 10ක් එනවා. අනෙකුත් වියදම් අපි ගත්තොත් අපි හිතමු විදුලිය තියෙනවා, ජලය, ගොඩනැගිලි කුලිය, තවත් වෙනත් ගෑස්, වෙනත් වියදම් තියෙනවා. ඉතින් අපි ඒකකයකට වියදම ගන්න විදිහත් මම එහා පැත්තෙන් දාලා තියෙනවා. අපි හිතමු විදුලිය. මේ උදාහරණයක් මේ ගන්නේ. විදුලිය බිල රුපියල් 5000යි. එතකොට අපි ඒකක 5000ක් නිෂ්පාදනය කරනවා නම් රුපියලක් වැටෙනවා ඒකකයකට. ජලයත් ඒ වගේ. ගොඩනැගිලි කුලිය 30000ක් නම් ඒකකයකට රුපියල් 6ක් වැටෙනවා 5000න් බෙදුවම. අනිකුත් වියදම් 10000ක් කියලා ගත්තොත් ඒකකයකට රුපියල් 2ක් වෙරලා තියෙනවා ඒ 10000 5000න් බෙදුවම. ඉතින් බලන්න එතකොට මේ අනිකුත් වියදම් වල එකතුව 50000ක් ඇවිල්ලා තියෙනවා. ඒ 50000 ඒකක ගාන අපි පේස්ට්‍රි 5000ක් මං කියවන නිෂ්පාදනය කරනවා කියලා. 5000න් බෙදුවම ඒකකයකට රුපියල් 10ක් වැටලා තියෙනවා. එතකොට අපි ඒ අනිකුත් වියදම් වල ඒකකයක කොටසත් මෙතෙන්ට එකතු කරලා තියෙනවා. අමුද්‍රව්‍ය අපි ගත්තා රුපියල් 80යි. සේවක වැටුප රුපියල් 10ක් යනවා ඒකකයකට. අනිකුත් වියදම් යනවා විදුලිය, ජලය වගේ වියදම් ඒකකයකට රුපියල් 10ක්. එතකොට දැන් අපි මේ ටික එකතු කරාම ඔබට පැහැදිලි ඒකකයක මුළු වියදම රුපියල් 100ක් විදියට ඇවිල්ලා තියෙනවා. දැන් අපි යමු මේකට ලාභය එකතු කරන්න. අපි හිතමු අපට අවශ්‍යයි මේ ප්‍රොඩක්ට් එකෙන් 120ක ලාභයක් ගන්න. අපි මේකට කියනවා මාකප් එකක් කියලා. දැන් මේ මාකප් ප්‍රයිස් එක අපි ගන්න මේ ප්‍රතිශතය අපි ඒකකයක වියදමට ගලපලා බලමු. ඒකකයක වියදම රුපියල් 100ක් නම් ලාභ ප්‍රතිශතය 120ක් නම් ඒකකයක මිල අපට ලැබෙනවා 120ක් විදියට. මං හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති
ඒකකයකට අපි කොහොමද මේ වියදම හඳුනගන්නේ කියලා. මේක සරලව අපි ගත්තට ඊටාම වැදගත් කාරණයක්. මේ ඒකකයකට මේ විදිහට හරියට අපි වියදම ගලප ගන්න එකෙන් අපිට හරියට ඒකකයක මිල කරන්න පුළුවන් වෙනවා. දැන් අපිට පුළුවන් පොඩි සංසන්දනයක් කරලා බලන්න මේ අනෙකුත් ව්‍යාපාරවලත්. දැන් මේ පේස්ට්‍රි නිෂ්පාදනය කරන අනෙකුත් කඩවල මිල ගණන් කිහිපයක් අපි සංසන්දනය කරලා බලමු. අපි හිතමු වෙළඳ පොලේ මේ ඒකකයක මිල යන්නේ රුපියල් 120ත් 147ත් අතර නම් අපි හොඳ කම්පිටිටිව් ප්‍රයිස් එකක අපි ඉන්නවා. ඒ නිසා අපේ ලාභ ප්‍රතිශතයත් අපේ ඒකකයක මිලත් අපේ මුළු ඒකකයක පිරිවැයත් යම්කිසි සාර්ථකත්වයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මතක තබා ගන්න මෙතනදී මම කතා කරේ ඊටාම සරලව කුඩාම ව්‍යාපාරයක සරලව අපි පිරිවැය හඳුනගන්න විදිය. හේතුව අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ විශාල පරිමාණයේ මහා පරිමාණ නැත්නම් මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවල පිරිවැය ගණනය කරන ක්‍රම සහ වෙනත් අපි දුරට සංකීර්ණව යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඊටාම කුඩා ව්‍යාපාරයක උනත් මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පිරිවැය කියන සංකල්පය ඊටාම වැදගත්. අපි ඒක හඳුන ගන්න, අපි ඒක රෙකෝඩ් එකක් තියාගන්න, සටහන් කරගන්න එක ඊටාම වැදගත්. ඒ වයින් අපේ මුදල් පිළිබඳ පිරිවැය පිළිබඳ කළමනාකරණයක් ඇවිල්ලා ව්‍යාපාරයේ මේ අපතේ යාම නැත්නම් අනවශ්‍ය වියදම් අඩු කරගෙන අපිට හරියට මිල කරගන්න පුළුවන් වෙලා අපි හොඳ හරි ලාභයක් ලබනවද කියන එක අඳුර ගන්න පුළුවන් වෙලා ව්‍යාපාරය දියුණුවට ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේකෙන්. ඒ වගේම මෙතෙන්දී මේ පිරිවැය පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ කොහොමද? ඒ වගේ තියෙන සංකීර්ණ ක්‍රම පිළිබඳ සාකච්ඡා වෙන්නේ. මොකද හේතුව මෙතන අපි සලකන්නේ ඊටාම සුළු පරිමාණයේ ව්‍යාපාරයක් ගැන. අපි ඉදිරියේදීත් මෙවැනි කුඩා ව්‍යාපාර සම්බන්ධ වීඩියෝකින් නැවත හමු වෙමු. ස්තුතියි.